समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुग्गदं ධම්මස්සවන කාලෝ අයං බදම්තා ධම්මස්සවන කාලෝ අයං බදම්තා ධම්මස්සවන කාලෝ අයං බදම්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ මාතරං වා පිතරං වා මච්චෝ ධම්මේන පෝසති ඉද චේවනං පසංසන්ති පෙච්ච සග්ගේ පමෝදති ශ්‍රද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්වත්නි තුල්ලවක් සනසා වදාළේ ශාන්තිමත් කාන්තිනායක අසම සම වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවෙන් දේශනා කොට වදාළා වූ උතුම් ගාථා රත්නයක් මූලික කරගෙන මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි. දැන් බණ අහන්න කියලා gederin ආපු හැමෝම ආවේ බණ අහන්න නෙවෙයි. ඒක අපි දන්නවා. මේ ධර්මාසනය ඉදිරිපිට ඉන්නත් මේ නිවසෙන් එළියේ ඉන්නත් හැමෝම මේ වෙලාවේ බණ අහන්නේ නැහැ කියන එකත් අපි දන්නවා. පුංචි ළමයි කෑ ගහනකොට ඔය පුංචි එවුන් තනියම නෙවෙයි ආවේ. ඕකුන්ගේ මහ එවුන් ආවා. ඇවිල්ලා මහ එවුන් ඇතුලෙන් වාඩි වුණා ළමයි ටික එළියට ඇතෑරලා. උන් එහෙට පයින්නවා මෙහෙට පයින්නවා අගක් දන්නේ මුලක් දන්නේ හොඳක් නෑ නරකක් නෑ හිතුනොත් අල්ලන සෙල්ලම් කරනවා හිතුනොත් හැංගි මුත්තන් තියනවා ඔය එකම විකාරය. මේ ලෝකේ ජරාම විදියට ළමයි බලාගන්න ජාතින් අතරින් සිංහල ජාතියට හිමි වෙලා තියෙන පළවෙනි ස්ථානය. දැන් පොයේ දවසුල නැතේ මහයි උන් විතරයි සිල් ගන්න යන්නේ. උන් විතරක් නිවන් දැක්කන් ඇති. අනිත් උන් ගෙදර. ඔය සෑම බණ ගෙදරකම අපි දන්න කොටසක් ඉන්නවා කුස්සියේ. ඒ කවමදාකවත් එළියට එන්නේ නැහැ. කවමදාකවත් එළියට එන්නේ නැහැ. තව කොටසක් ඉන්නවා බණ ඉවර වෙනකන් කීයට දප්පා මේක ඉවරනේ තාමත් කියවනවා කියලා ඈතට වෙලා කොටසක් ඉන්නවා. ඒ කොටස කවදාකවත්ම බණ අහන්නේ නැහැ. තව කොටසක් ඉන්නවා එළියට වෙලා අනිත් අයට බණ අහන්න දෙන්නේ නැති කොටසක්. ඒ අය බණ කියන අතරතුර කතා කරනවා. දැන් අපි කියනවා බණ පටන් ගත්තට පස්සේ ධර්ම දේශනාව අවසන් වෙන තුරාවට නිහඬව ඉන්නවා කියලා. ඔය ඉන්න කියලා කිව්වට ඔය මිනිස්සුන්ට කතා නොකර ඉන්න පුළුවන් කමක් නැහැ. මේ බුද්ධ ශාසනයේ දඬුවම් දෙන්න එක ක්‍රමයක් තියෙනවා බ්‍රහ්ම දණ්ඩනය කියලා. ඒ බ්‍රහ්ම දණ්ඩනය දුන්නාම මිනිස්සුන්ට භික්ෂුන් වහන්සේලාට කතා කරන්න තහනම්. කාත් එක්කවත් කතා කරන්න තහනම්. මම යෝජනා කරන මේ පුරා හෝරා එකහමාරක් පැයක් ඇතුළත පුළුවන් නම් Tamanට බ්‍රහ්ම දණ්ඩනය ලැබිලා තියෙන්නේ කියලා හිතාගෙන කතා නොකර ඉන්න. මිනිස්සු 4 දෙනෙක් ගියාලු භාවනා කරන්න. තීරණය කරාලු කතා කරන්නේ නැහැ කවදාකවත්. අපි 4 දෙනාගෙන් එක්කෙනෙකුට කෙනෙක්. ඒ ගමන් 4 දෙනාත් එක්ක ටික වෙලාවක් ඉන්නකොට දැන් කතා නොකර ඉන්න බෑ නලියනවලු. එක්කෙනෙක් කිව්වලු අම්මා ෆෝන් ටික නම් ඕෆ් කරන්න වෙයි. ඔය ගෙදර ඔය අතන්ට හුස්ම ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඔය මල ඉලව්ව නැතුව නම් ජීවත් වෙන්න බෑ. සිල් ගන්න ගියත් ඕක අරගෙන යන්නේ නැත්තේ ලංකාවේ උසාවියට විතරමයි. අනිත් හැමතැනටම මේ වයසක අම්මලා ගාව තමයි වැඩිපුරම ෆෝන් තියෙන්නේ. එවුන් charge කරන පැත්ත දන්නේ නැහැ, හැම් ෆ්‍රී ගහන පැත්ත දන්නේ නැහැ, මෙලව සසරක් දන්නේ නැහැ. ළමයි ලොකු වෙවුන් මොකද කරන්නේ? මේ නාකි උන්දලාට ගෙනත් දෙනවර ටච් ෆෝන්. ගෙනත් දීපු විලේලා රෑ දෙකටත් කෝල් ගන්නවා. ආරක පිය දානවා මෙලෝ හසරක් දන්නේ නැහැ. charge කරන්නේ කොයි පැත්තෙන්ද කියලා දන්නේ නැහැ. ඕෆ් කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ.
ඉතින් ඒ උන්දලාට ඔය තමන්ගේ වයසට ගැලපෙන්නේ නැති වැඩ කරන්න ගියාම නෝම වෙන්නේ. ඒ නිසා තියෙනවා නම් ඕන් ඔය ටික සද්ද වහලා පැත්තකින් තියාගන්න. එහෙම ඔය සද්ද වහන්න දන්නේ නැත්නම් පිටිපස්සේ පියන ගලවලා බැටරිය වෙනම දාන්න බෑග් එකකට මදේ වෙනම තියාගන්න. ආයි බණ ඉවරුනාට පස්සේ ඒක ජෝඩු කරන්න. ඊට පස්සේදී ඇලර්ට් හරි දොලක් හරි මොනවා හරි මගුලක් එන දෙයක් එයි. ඒ නිසා මේ කතා නොකර ඉන්න බැරිවම තැන එක්කෙනෙක් කිවලු රෑ වෙනකොට පහනක්වත් පත්තු කරා නම් හරි නේද කියලා. එගමන් අනිත් එක්කෙනා කෝලෝ වාට කතා කරන්න එපා කියලා කිව්වනේ. ඇයි කතා කරේ කියලා. දැන් ඒ දෙන රණ්ඩු වෙනවලු. රණ්ඩු වෙනකොට අනිත් එක්කෙනා කෝල මේ ඔය රණ්ඩුව නතර කරගන්න කියලා. දැන් තුන් දෙනෙක් කතා කරා. අවසානයේ කෙනා කියනවලු මම තමයි කතා නොකරම හිටපු කෙනා කියලා. හතර දෙනාම කතා කරා. මිනිස්සුන්ට නිහඬව ඉන්න පුළුවන් කමක් නැහැ. බණ කියනකොට වුණත් බණ අහන මිනිස්සු ඇඟිල්ලෙන් ඇනලා කියන මේ ඔය දොරවල් ගාවට එහෙම වෙලා ඉන්නේ වෙන මොකකටවත් නෙවෙයි. ඔය මේ පැත්ත බලාගෙන ඉන්න අය මේ පැත්තෙන් සංඥා දෙනවා තේකොළ කොහෙද තියෙන්නේ? සීනි බෝතලේ කොහෙද තියෙන්නේ? ගිනි පෙට්ටිය? ලයිටරයක්? බලන්න මේ ගෙදර මම දන්නේ නෑනේ මේ ගෙදර අය මම දැකලා නෑනේ. නිකන් හිතලා බලන්න මේ ගෙදර ඔක්කොම බණ අහනවද කියලා? ඇත්ත කතාව නෑ. ඒ අය කොහෙද ඉන්නේ? පොඩ්ඩක් එළියෙන් ඉන්න. එළිය මොකද්ද කරන්නේ? එන අයත් එක්ක කතා කරන්න. ඒතර උන් බණ අහන්නෙත් නෑනේ. මොකටද මම මේ බණ කියන්නේ? ධර්මදේශනාව ආරම්භ කරන්නට මත්තෙන් මට මතක් කරන්නට තිබුණේ. මේ උතුම් ධර්මදේශනාව සඳහා මට ආරාධනා කරන්නට යෙදුනේ අපේ පින්නකන්දේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ. ඒ නිසා තමයි ඔය වැත්තන්ට අද දවසේ ලබා ගන්න පුළුවන් කමක් තිබුණේ. දිනපොතේ හිස්ව තිබුණෙත් අද විතරයි. එදා මං හිතාගත්තා මට ඉදාර නිදහසේ ඉන්න පුළුවන් කියලා. ඒකම ස්වාමින් වහන්සේ කතා කරලා 29 මොකද කරන්න කියලා. මං හිතුවේ නෑ බණක් කියලා. මං කෝ ස්වාමීන් වහන්සේ 29 වෙනිදා මුකුත් නෑ කියලා. එහෙනම් මෙන්න මේ අම්මලා වගේක් මේ ධර්ම දේශනාවකට ආරාධනා කරනවා. බුවන්සිට වඩින්න පුළුවන් දෙගුවා. ඒ සංඝ ප්‍රීතුන් වහන්සේට කරන ගෞරවයක් විදිහට මට බෑ කියන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා තමයි ධර්මානුශාසනාව බාරගත්තේ. ඒ නිසා ධර්ම දේශනාවට මාතෘකා කරගත්තු ගාථා රත්නය තමයි අපි අහලා තියෙනවා වසල සූත්‍රය කියලා සූත්‍රය. ඒ වසල සූත්‍රයේ දරුවෝ විසින් දෙමව්පියන්ට සලකන්නේ නැතිනම් ඒ අය සමාජයේ හඳුන්වපු විදියත් දෙමව්පියන්ට සලකන දරුවෝ හඳුන්වපු විදියත් මේ උතුම් ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙලා තියෙනවා. අර තියෙනවනේ යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහු සන්තෝ නබරති තංජඤ්ඤා වසලෝයිති යෝ මාතරං වා පිතරං වා වයසට ගිය අම්මා තාත්තා දෙන්න ජින්නකං ගත යොබ්බනං වයසට වෙලා දැන් කේන්දෑරි ගහිලා වයෝවෘද්ධ භාවයට පත් වෙලා නා පහූසන්තෝ හැකියාව තිබියතිත් නබරති නොබලයිද ඔහුන්ට බුදුහාමුදුරෝ දේශනා කරේ තංජඤ්ඤා වසලෝ ඉති ඒ අය තමයි වසලයෝ කියලා කියන්නේ. අතර උදේපාන්දර දකින්න හොඳ නැති මිනිස්සු කියලා සමාජ මතයක් තියෙන්නේ. දකින්න හොඳ නැති අය සමාජයේ කොන් කරන අය අතරට පළවෙනි තැන ලැබෙන්නේ කාටද? වසලයන්ට. එනිසා බුදුහාමුදුරුවෝ දෙමව්පියන්ට සැලකීම පිළිබඳවම ඊ타ත්ම ලස්සන ධර්මදේශනාවක් සිද්ධ කළා තියෙනවා. ධම්මපද පාළියේ නාගවග්ගයට අයත් උතුම් ගාථා රත්නයක් අන්තර්ගත කරගෙන. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ දැන් වගේ නෙවෙයි අම්මා. ඉස්සර මිනිස්සු මහාන උනේ රජවරු, සිටු මැති ඇමතිවරු, රාජකුමාරවරු. ඒ අය තමයි මහාන උනේ. දැන් ඒ අය මහාන වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් සම්භාවිතාවක් තියෙනවා. පවුලක දරුවෝ දෙන්න තුන් දෙනෙක් වැඩි නම් එක දරුවෙක් මහාන කරනවා. ඒ මහාන කරන්නේ පවුලට දරුවගේ නඩත්තුව බලා ගන්න බැරි වුණාම එහෙම කරන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාව මූලික කරගෙන ජන සමාජයේ කියන්නේම මොකක්ද? කණ්ඩ නැතුව මහාන වෙච්ච උන් කියලා. දැන් මටත් කියනවා කණ්ඩ නැතුව මහාන වෙලා තියෙන්නේ කියලා. හැබැයි කණ්ඩ නැතුව මහාන වුණා නෙවෙයි මහාන වුණාට පස්සේ කණ්ඩ නැති වුණා. ඒක තමයි ඇත්ත කතාව. මහාන වෙන්න කලින් මම හොඳ රස්සාවක් කරා, මිල මුදල් තිබුණා, වාහන තිබුණා, සැප සම්පත් වින්ද මහාන වුණාට පස්සේ මේ දේවල් නැති වුණා. හැබැයි සමාජය කියන්නේ කොහමද? කණ්ඩ නැතිකමට මහාන වෙලා කියලා. අතීතයේ එහෙම නැහැ. අතීතයේ 80 කෙලක් 40 කෙලක් ධනයේ තියෙන සිටුවරු මහාන වුණා. එක පවුලක් හිටියා. ඒ පවුලේ සිටුතුමායි සිටු දේවියා ඉන්නකොට එකම පිරිමි දරුවා. ඒ එකම පිරිමි දරුවා කිව්වා මහාන වෙන්න ඕනේ කියලා. මහාන වෙන්න ඕනේ කියලා කිව්වහම දෙමව්පියෝ කැමති වුණා.
දැන් කාලේ නම් පන්සලට බොය ඇත්තන්ගේ ළමයි මහාන කරන්න නෙවෙයි. පොයට පුළුවන් නම් බුද්ධ පූජාව යවන්න උගිය ඇති. පුළුවන්ද කියලා බලන්නකෝ. ඔයතු ගිහිල්ලා කියන්නේ පුතා මට අම අසනීපයි ගිහිල්ලා නායක හාමුදුරුවෝ වඩම්මගෙන එන්න පුතා මේ මට මතක බණ ටිකක් කියන්න කියලා. ඇත්තටම වත් පිළිවෙත් දන්නේ නැහැ. අද සමාජයේ බොහෝ දෙනෙක් පන්සලකට ගිහිල්ලා සාදු ඔයා මොකද කරන්නේ? ඕන් ඔහමයි කතා කරන්නේ. මිනිස්සු දන්නේ නැහැ. ඔය නිසා අද ළමයි මහාන කරවනවා කියන එක සාමාන්‍ය කියන්නේ තිබ්බගෙන් පියාටු ගන්නවා වගේ කියලානේ. කවදාකවත් කෙරෙන්නේ නැති වැඩක්. හැබැයි අර සිටුතුමාගේ සිටු දේවියගේ එකම පුතා මහාන වෙන්න ඕනි කියලා කිව්වා. ඒක මහාන වෙන්න ඕනි කියලා කිව්වට පස්සේදී දෙමාපියන්ගේ අවසරය ඕනි මහාන වෙන්න. බුදු වෙන්නත් අම්මගේ විවරණය ඕනි. අම්මලා තාත්තලා වැඩිහිටි නිවාස වලට විසික් කරාට අද සමාජයේ අම්මලා තාත්තලා කියන දේවල් සමාජයේ දරුවෝ පිළිගත්තේ නැති වුණාට මේ ලෝකයට බුදුවරු පහළ වෙන්නේ අම්මගේ ආශිර්වාදය ඇතුව. අම්මා කියන්න ඕනි මයි පුතා කවදා හරි දවසක බුදු වේවා කියලා. එහෙම කියලා තිබුණොත් විතරයි බුදු වෙන්න පුළුවන්. ඔය අම්මලා තමන්ගේ ළමයට කියලා තියනවද? ඔය අම්මලා තමන්ගේ දරුවට කවදා හරි දවසක කියලා තියනවද? මයි පුතා කවදා හෝ දවසක බුදු කෙනෙක් වේවා කියලා? නෑ. එම නොකියන්න හේතුවයි. එහෙම වචනයක් අහන්න තරම් ඒ ළමයි පින්වන්ත නෑ. අම්මලාගේ වැරද්දක් නෙවෙයි. හැම කෙනාම බුදු වෙන්නේ නෑනේ. එහෙම වචනයක් අහන්න ඒ ළමෙක් පින් කරලා තියෙන්න ඕනේ. මගේ අම්මා මම පැවිදි වෙන්න යන දවසේදී මට ඒ විවරණය දුන්නා. කවදා හෝ දවසකමයි පුතා සම්මා සම්බුදු කෙනෙක්ම වේවා කියලා විවරණයක් දුන්නා. මට පාරමිතා පුරන්න පුළුවන් බුද්ධත්වයේ වෙනුවෙන්. මූලිකම අවශ්‍ය කරන දේ ලැබිලා තියෙන නිසා. 40 කලක් ධනය තියෙන මේ සිටුතුමාගේ එකම පුතා මහාන වුණා. මහාන වුණාට පස්සේදී ඔය සිටුවරුන්ට ওই තරම් සැප සම්පත් තියෙන හේතුව තමයි මේ සිටුවරුන්ට තියෙන ගම්මර. ගම්මරයක් තෑගි දෙනවා. ඒතරේ ගම්මරේ ඇතුළත ජීවත් වෙන සෑම කෙනෙක්ම බදු ගෙවන්න ඕනේ. ඒ සෑම කුඹුරකින්ම පරවෙනිය ගෙනින් දෙන්න ඕනේ. දැනටත් තියෙනවා සමාජයේ. පන්සල් වලට ලියපු ඉඩම් තියෙන්නේ. එතකොට සෑම කුඹුරකින්ම සෑම හරකෙකුට එළදෙනෙකුට පැටව හම්බ වුණොත් පැටව දෙන්නෙක් හම්බ වුණොත් එක පැටියෙක් සිටුතුමාටයි තියෙන්නේ. එහෙම තමයි තිබුණේ. ඔක්කොම පැටව ටික දෙන්නේ කන්නෙන් වාරෙන් වාරයට එක්කෙනෙක් සිටුත් මාලිගාවට එක්කෙනෙක් එක හදන කෙනාට. එහෙම තියෙනකොට දැන් අම්මයි තාත්තයි කල්පනා කර අපි මේ හැම දෙයක්ම එකතු කරුවේ කවුරු වෙනුවෙන්ද? දරුවෝ වෙනුවෙන්. ඔය අම්මලා වුණ බඩට නොකා එකතු කරන්නේ කවුරු වෙනුවෙන්ද? ළමයි වෙනුවෙන්. ළමයි වෙනුවෙන් එකතු කරපු එක සිටුතුමායි සිටු දේවියයි කල්පනා කරා තව දුරටත් අපි ධනෙ එකතු කරන එකේ තේරුමක් නැහැ. ඇයි හිටියේ එක පුතායි ඒ පුතා මහාන වුණා. සිටු අම්මයි සිටු තාත්තයි දෙන්නම මේවා කල්පනා කරලා තියෙන දේවල් ටික ගේ ඇතුලේ කෑවා. අලුතෙන් එන්න තැනක් නැහැ. අර කුඹුරු යායවල් පුරන් වෙලා ගියා. අයබදු එකතු කරන ඒවා නතර වුණා. මිනිස්සු අයබදු දෙන එක නතර කරා. දැන් සිටු අම්මයි තාත්තයි මේ ස්වාමීන් වහන්සේගේ අවසානයේ මහමගට වැටුණා. දැනට වුණත් ඉන්නේ රාජ්‍ය සැප විඳපු මිනිස්සු හිටපොවදා මහපාරට වැටිලා ඉන්නේ. කෝටි ප්‍රකෝටි ගණන් ධනය තිබුණු මිනිස්සු ගම් වතුරට අහුවෙලා, සුනාමියට අහුවෙලා, ප්‍රජාශාලාවක, පන්සලේ බණශාලාවක, ඉස්කෝලේ ශාලාවක නතර වෙලා පැදුරක බුදියගෙන ඉන්න ගමන් අර දුප්පත් මිනිස්සු කෑම බෙදන්න යනකොට අනේ අපිට කෑම එකක් දෙන්න කියලා අතපාලා ඉල්ලගන්නේ. ඒක තමයි ස්වභාවය. අද සිටු මාලිගාවේ හිටියට හෙට පන්සලේ බණශාලාවේ නිදා ගන්න වෙයිද කියලා දන්නේ නැහැ. හෙට ප්‍රජාශාලාවක නිදා ගන්න වෙයිද කියලා දන්නේ නැහැ. අද මෙතන ඉන්නවා හෙට දවස ගැන කොතනද කියන්න දන්නේ නැහැ. නිකමට හිතන්නකො මේ පලාතම නාය ගියා. දැන් ඔය අත්තන්ට කියනවා නාය යාමේ රතු නිවේදන කියලා. මොන මාටද මම දන්නේ. එහෙම කියනවා. ආන් ඒව නිකුත් කරා. නිකුත් කරාට පස්සේ ඔය අත්තන්ට කියනවා යන්න කියලා. කිව්වට පස්සේ යන්න ඕනේ. අනේ බෑ මේ අපි හදාගත්තු ගේ ඒව බෑ. එතකොට යන්න ඕනේ. ගීලා ටිකක් වෙලා ඉන්නකොට ආරංචි වෙනවා ඕන් ඇන්දාන පැත්ත ගියා, කහවත්ත ගියා, ගොඩක වෙල ගල හිටිය ගියා, ගලවත් නැහැ. මිනිස්සුන්ට ඊට පස්සේදී උන් හිටි දැන් මොකුත් නැහැ. මේ ඊඩම මෙහෙම පල්ලහැට ගිහිලා වෙන ඊඩමක නතර වුණා. ඒ මිනිහා අර එහෙම ගිහින් තිබුණ එක. උඩහතේ මණ්ඩිය පල්ලහැ ඊඩමට ගිහිල්ලා. එහෙන් පිටින්ම ගිහිල්ලා. ගියාට පස්සේ ඌ ඉල්ලනලු උගේ ඊඩම. ඉතින් උගේ ඊඩම උනාට දැන් තියෙන වෙන තැනකනේ. ඊට පස්සේ මේක බේර ගන්න පුළුවන් එකක් නෙවෙයි. නිකන් පොලිසියටත් ගිහින් තියනවා. පොලිසියට ගියාට පස්සේදී කිව්වලු දෙන්න කැමති හැබැයි මහත්තයා අරන් යන්න කියලා. ඒ මනුස්සයාගේ ඊඩම උඩ තව ඊඩමක් තියෙනවා.
ඉතින් ඔයාගේටම ඔයා අරන් යන්නකොළු මට නම් ගෙනින් දෙන්න බෑනේ. ඒ වගේ තමයි. එතකොට ඔය ඇත්තන්ට හෙට දවසේ ඇවිල්ලා ඉන්න තැනක් නැහැ. ඔය ඥාති වුණත් අම්මා බාරගන්නේ ටික දවසකට විතරයි. දීර්ඝ කාලීනව නතර වෙන ලකුණු තියෙනවා නම් කියන අපේ ගෙදර නම් ඉඩක් නැහැ, ටැප් එකේ වතුරක් නැහැ, උයන්ඩ මුට්ටිත් නැහැ. එහෙම කියලා බාර ගන්න. දවස් දෙකකට විතර බාර ගන්නවා. ඔයත් කියන්නකෝ. ඥාතින්ට මේ බණ ටික අහලා ඉවරලා හෙට කෝල් එකක් දීලාගෙන මේ මාව ගෙදරින් එලෙව්ව බා මට උඹලා ගෙදර නවතින්න පුළුවන්ද කියලා අහන්න. මං මහත්තයාගෙන් අහලා කියන්නම්, අක්කගෙන් අහලා කියන්නම්, නැන්දගෙන් අහලා කියන්න. මං පස්සේ ගන්නම්කෝ බලලා. ආයි ගන්නෙ නෑ. හැබැයි දවස් දෙකකට එන්න අහන්න. එතකොට මොන හරි දෙයක් ගෙනියනවනේ. ගේන් එන්න කියලා කියනවා. එතකොට ඔයතු අද මේ ගේ ඇතුළේ ඉඳලා හෙට දවසේ කොයිද ප්‍රජාශාලාවක. ඒ නිසා සිටු අම්මයි තාත්තයි ඒ මහපාරට වැටුණා. දැන් මහපාරට වැටුණට මහපාර මැද ඉන්න බෑනේ. අම්බලමක් හොයාගත්තා. ඉස්සර අම්බලන් තිබුණා. දැන් නම් නැහැ. ඒ වෙනුවට බස් හෝල්ඩ් එක තියෙන්නේ දැන්. බස් හෝල්ඩ් එකට ගියාට ඒකේ කොහෙට යන බස් නතර කරනවද කියලා හොයන්න බෑ. හැම තැනකම පෝස්ටර් ගහලා. ඒ පෝස්ටර් වල ගහලා තියෙන්නේ මොනවද? JR මරමු. හකුලා ගනිව්. කොතලාවල ඉඩම අපිට දියව්. විශ්වවිද්‍යාල ශිෂුන්ගේ උපාධිධාරී උත්සවය කල් දමව්. රට ඉන්දියාවට දෙන්න එපා. මේ වගේ පෝස්ටර් වලින් ලංකාවේ නාම පුවරු ඔක්කොම වැහිලා තියෙන්නේ. ඊට පස්සේදී ගුරුවරුන්ගේ ටික අනිත් පැත්තෙන් ගහනවා. එකෙක් ගහලා ඉවර වෙන්න ගමම පෝස්ටරේ උගේ පාප්ප උඩින්ම තව එකෙක් කියලා ඕනවා. බොයි බලන්නකො බැනර් දැන්නීම් ගහලා තියෙන තැන්වල පෝස්ටර් අඟල් 4ක් 5ක් විතර ඒ ටික ඝනකමට තියෙනවනේ. එච්චරකට අලවලා කියවනකන් ඉන්නේ. ඊට උඩින් තව එකෙක් කැලෙව්වා. ඒ නිසා දැන් කොහෙටද වැටුනේ? අම්බලමට. අම්බලමට වැටුනහම ජීවත් වෙන්න විදියක් නැහනේ. රස්සාව විදියට කරන්න තියෙන්නේ මොකද්ද? හිඟා කන එක. ගෙයක් ගානේ යනවා. ගිහිල්ලා මිනිස්සුන්ගෙන් කෑම ටිකක් ඉල්ල ගන්නවා. කෑම ටිකක් ඉල්ලගෙන ආපහු අර අම්බලමට මෙනවා. මෙහෙම කාලයක් ගියා. කොච්චර කාලයක්ද? අවුරුදු 12ක් ගියා. අවුරුදු 12ක් ගියාට පස්සේදී මහාන උණු පුතාට මතක් වුණා මගේ අම්මයි තාත්තයි මොනව කරනවද දන්නේ නැහැ. යන්න ඕනි බලන්න. දෙමව්පියෝ බලන්න ගියා. දෙමව්පියෝ බලන්න ගියාට පස්සේදී අතරමඟදී හම්බ වුණා අම්මයි තාත්තයි. පුතා අපි දැන් ඉන්නේ මේ අම්බලමේ. අම්බලමේ ඉන්නවා කියලා කිව්වට පස්සේ එතනින් පස්සේ ගිහිල්ලා මේ ස්වාමින් වහන්සේට බණ භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි මතක් වෙන්නේ මොකක්ද? අම්මයි තාත්තයි. දැන් මගේ අම්මයි තාත්තයි හෙට වෙනකොට මහපාරේ ඉන්නේ කියලා කිව්වොතින් මට ගිහිල්ලා භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. මට ඒක මතක් වෙනවා මගේ දෙමව්පියෝ දැන්ට පාරේ ඉන්නේ. අද මොනවත් හම්බ වුණත් දන්නෙත් නැහැ. කෑවත් දන්නෙත් නැහැ. මතක් වෙනවනේ. ඒක පෘථග්ජන ස්වභාවය ඒකනේ. කල්පනා කර කර හිටියා. ඒ ඉන්න අතරතුරදී අවුරුදු 12ක් දෙමව්පියෝ ජීවත් වෙච්ච එකේ තව ටික දවසක් ජීවත් වෙයි කියලා මේ ස්වාමින් වහන්සේ තරුණ භික්ෂුන් වහන්සේ කන බොන එක නතර කරා. මගේ අම්මට තාත්තට නැතුවට අපි මොනාට කොහොම කණ්ඩද? දැන් අම්මලා තාත්තලාට නැතුව ළමයි කොච්චර කෑම කෑවත් ළමයින්ට නැතුව අම්මලා තාත්තලා කාලා තියනවද? ඇත්ත කතාව නෑනේ. මොනවා හරි දෙයක් හම්බුණත් හංගගෙන ගේනවා. හොඳම ටික දෙමව්පියෝ මොකද කරන්නේ? දරුවන්ට ගෙනත් දෙනවා. ඔය පොඩි දරුවෝ ඉන්න අම්මලාගේ අතර යන ගමන් මිදි වකු අහුරක් දෙනවා. අම්මා කොච්චර බඩගින්නේ හිටියත් ඒක කන්නේ නැහැ. හේතුව මොකද? දන්නවා ගෙදර මගේ පොඩි එකා ඉන්නවා. ඒ නිසා අම්මලා කවමදාකවත්ම දරුවන්ට නොදී මුකුත් කන්නේ නැහැ. එහෙම කෑවනම් බිව්වනම් තියෙන්නේ මොකද්ද? ඕක පොළඟෙක් නෙවෙයි. පොළඟෙක් උනත් නෑ නෑ පොළඟෙක් නෙවෙයි හින්දා ඕක ඔහොම ගියපු දෙයක්. ඕකට ඔය ඇත්තෝ කාලේ ඉවර කරන්න පුළුවන් කමකුත් නැහැ. නැත්තම් ඔය දන්නවනේ කැරපොත් එක්ක එහෙම වැටුණා නම් උපාසක අම්මා කෙනෙක් ගැඟට ආයි මෙතන මහසෝන් දිෂ්ටිය වුණා වගේ. කූ තියාගෙන නැගිටින්නේ. ඒ නිසා ඔය වැටිකිත්තේ ගියේ. ඌට පාඩුවේ යන්න දෙන ඕක අයින් කරන්න ගියොත් එimhe අතින් අත ගහලා ඕක ඔතනම චප්ප වෙලා මැරෙනවා. වැඩි හොඳට කරන්න ගිහිල්ලා. ඒ නිසා අර භික්ෂුන් වහන්සේ කල්පනා කරා මගේ දෙමව්පියෝ දැන් කණ්ඩ නැහැ. එයාට අඳින්න වස්ත්‍රයක් නැහැ. ඒ නිසා මම කෑම කන එකේ තේරුමක් නැහැ. දැන් අපි උනත් දුක වැඩිම වෙලාවට කෑම කනවද කියන්නකෝ? නැහැ. සතුට වැඩිම උනන් කෑම කනවද? ඒ කන්නේත් නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් ඉන්නවනම් ඒ කන්නේත් නැහැ. දැන් එක දවසක් දෙකක් කාලයක් ගත වෙනකොට මේ භික්ෂුන් වහන්සේ සුදුමැලි වෙලා ගියා. සුදුමැලි වෙලා ගියාට පස්සේදී භාග්‍යතුන් වහන්සේ හමුවට මේ භික්ෂුන් වහන්සේ යනවා. ඉස්සර බුදුහාමුදුරුව හම්බ වෙන්න ඕනෙම භික්ෂුන් වහන්සේ කෙනෙකුට පුළුවන්.
භාග්‍යතුන් වහන්සේ ළඟට යන මේ භික්ෂුන් වහන්සේ වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා සිවුරු වැරලා ගෙදර යන්න. භාග්‍යතුන් වහන්සේ අහනවා සිවුරු වැරලා ගෙදර යන්නේ මොන හේතුව නිසාද? එතකොට කියනවා භාග්‍යතුන් වහන්සේ මගේ දෙමව්පියෝ දෙන්නම දැන් ඉන්නේ අම්බලමක. ඒ අයට කණ්ඩ නැහැ. ඒ අයට බොණ්ඩ නැහැ. එයාට අඳින්න නැහැ. හරියට නිදා ගන්න නැහැ. ඒ නිසා දෙමව්පියෝ දෙන්නා පෝෂණය කරන්න මට උපවැදි වෙන්න අවසර දෙන්න කියලා. ගම් බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි නුඹට සිවුරු වරින්නේ නැතුව උපවැදි වෙන්නේ නැතුව දෙමව්පියෝ බලා ගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේම අවසරයක් තියනවද? මට පැවිදි ජීවිතය තුල ඉඳගෙන ගිහියන් පෝෂණය කරන්න. බුදුහාමුදුරුවෝ පිළිතුරු දෙනවා ඔව් භික්ෂුන් වහන්සේ උඹට අවසර තියෙනවා පින්ඩ පාත වැඩගෙන ගිහිල්ලා ඒ ලැබෙන දානේ කොටස ඉඳුල් නොකරම දෙමව්පියන්ට සම්පූර්ණයෙන්ම උනත් දෙන්න අයිතිය තියෙනවා. නුඹට ලැබෙන සෑම දෙයක්ම දෙමව්පියන්ට දෙන්න අවසර තියෙනවා. එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ මාතුපෝසක ජාතක කතාව දේශනා කරා. මාතුපෝසක ජාතක කතාව දේශනා කරන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මමත් පෙර භවයන් වල මගේ දෙමව්පියෝ බලාගත්තේ මොය ඔබ වහන්සේ විදියටමයි. වහන්සේ දැන් කරන්න හදන්නේ මොකක්ද? ඒ විදියටම මම මගේ දෙමව්පියෝ බලාගත්තා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි මා එක් ආත්ම භාවයක උප්පත්තිය ලබනවා ඇත් කුලයක ඇත් රාජයෙක් වෙලා. ඇත්තු ගොඩාක් ඉන්නවා එතන නායකයා. ඔය ඇත්තු අතරත් නායකකමක් තියෙනවා. ඔය දල ඇත්තු අතර සණ්ඩු රඩුව සණ්ඩු තියෙනවා. ඒ කටි රණ්ඩු කරගන්නවා. සමහරක් අය දල වලින් ඇනලා මරනවා. තම තමන්ගේ බල පරාක්‍රමය විහිදවන්නට ඒ කට්ටිය එක එක සලකුණු දානවා. හැබැයි මේ අතරට නායකයෙක් ඉන්නවා. ඒ නායකයාට සියලුම දෙනා යටත් වෙන්න ඕනේ. ඒ නායක ඇත් රාජයා දවසක් අනිත් අයත් එක්ක ගොදුරු අනුභව කරමින් ඉන්නකොට ඒ ඇතාගේ අම්මගේ ඇස් දෙක පේන්නේ නැති වුණා. ඇස් දෙක පේන්නේ නැති වුණාට පස්සේදී කල්පනා කරා දැන් අම්මට කෑම හොයාගෙන යන්න බෑ. දැන් සාමාන්‍යයෙන් අපිට උනත් ඇස් පේන්නේ නැත්නම් යන්න බෑනේ. එතකොට ඇතෙක් කොහොම යන්නද? ඇතින්නක් කොහොම යන්නද? චූටි වලකින් වටුනොත් මේ දැන් නිකමට තන ඇස් පේන්නේ නැති ඇතෙක් එනවා මේ ගෙදරට. ඌට එන්න පුළුවන් අර කන්ද උඩට විතරයි. ඊට පස්සේ ඌ මැරෙන්නේ පෙරලිලා. ඒ කොහේ යයිද කියලා කවුද දන්නේ? බාගල ගලක් උඩ රාඩිය තිබ්බා පෙරලිලා ගියා. ඒක මං අම්මට කියනවා ඇතා අම්මා ඔයා කෑම හොයාගෙන එන්න එපා. එහෙම වුණොත් එම අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂිත තැනක් පෙන්නලා මේ සීමාව ඇතුළත ජීවත් වෙන්න. නාණ්ඩ වතුර තියෙනවා. ඒ කියන්නේ විලක් තියෙනවා එතන. වැස්සෙන් ආරක්ෂා වෙන ලොකු ගල් ගුහාවක් තියෙනවා. මෙතනට අම්මා ආරක්ෂාකාරී වෙන්න. මම මගේ පිරිස අතේ කෑම එවන්න. පළවෙනි දවසේදී ඇස්සන්ද වෙච්ච අම්මට පළවැල නෙලාගෙන කිව්වා පිරිවරට දීලා මේ ටික ගෙනින් දෙන්න මගේ අම්මට. ඒ ඇත්තු මොකද කරේ මගදිම කෑවා. දෙවෙනි දවසේ ආපහු එව්වා. දෙවෙනි දවසේදීත් කෑවා. තුන් හතරවෙනි දවසේදීත් එව්වා. ඒව මගදිම කනවා. ඒක මං කල්පනා කරා නායකයා මේ වගේ අධර්මිෂ්ඨ ගුණධර්ම නැති අසත්පුරුෂයන්ට නායකත්වයේ දෙන එකේ තේරුමක් නැහැ. ඒ මිනිස්සු විනාශ කරන්නද දැන් රටේ කොයි එකා වුණක් කමන්නේ ජනාධිපති කෙනෙක් ඉන්නවනම් ඌව විනාශ කරන්න මිනිස්සු කී දෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්නවද? ඉතින් මේ මිනිස්සයා විනාශ කරන්න බලාපොරොත්තුෙන් ඉන්න පිරිසකට මොකටද ඒ අය නායකත්වයක් දෙන්නේ? බෝසත් ඇතා කල්පනා කරා තව දුරටත් මුන්ට ආරක්ෂාව දෙන එකේ තේරුමක් නැහැ. එම හිතාගෙන අන්ධ මෑණියුනුත් එක්ක විශාල දුරකතරක් ගෙවාගෙන ගිහිල්ලා තව ආරක්ෂිත තැනක් හොයාගෙන එතන නතර වුණා. අම්මට කිව්වා කෑම හොයාගෙන එන්න එපා. අම්මා ගල් ගුහාවේ නතර කරා පුතා ගිහිල්ලා කෑම ගෙනත් දෙනවා. දෙහෙම කතන්දර අපි ජාතක කතාවල විතරයිනේ අහලා තියෙන්නේ. ඔය ඇත්තන්ගේ ඔය සෑම කෙනෙක්ම ළමයි වෙලා හිටියනේ. චූටි කාලයක් තිබුණේ අපි හැමෝටම. ඔය චූටි කාලේ ඇතුළත අපේ අම්මා අපි වෙනුවෙන් කරපු කැපකිරීම ටික අපේ තාත්තා අපි වෙනුවෙන් කරපු කැපකිරීම ටිකෙන් 1000න් එකක් ළමයි කරලා තියෙනවද කියන්නකෝ? නෑ. 1000න් එකක්වත් කරලා නෑ. ඔය දරුවෝ තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් අවදි වෙලා දවස් කීයක් ඉඳලා තියෙනවද? ඔය අම්මා තාත්තා රෝහලකට අරගෙන ගිහිල්ලා බෙහෙත් ටික දීලා සනීප වෙනකන් දවස් කීයක් ළඟ ඉඳලා තියෙනවද? දවස් කීයක් අම්මගේ තාත්තගේ රෙදි හොදලා දීලා තියෙනවද? දවස් කීයක් අම්මා තාත්තා දෙන්නාට කෑම කවලා තියෙනවද?
ඇතැම් වෙලාවට ජීවිතේ තවම එකම දවසක්වත් නැහැ. අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් අවදි වෙලා හිටපු එකම දවසක්වත් තවම නැහැ. අම්මා තාත්තගේ ඇඳුම් හොදලා දීපුත් නැති අය කොච්චරක් නම් ඉන්නවද? අසනීප වුණාට පස්සෙත් අම්මට නිවාඩු නැහැ. හැම කෙනෙකුටම නිවාඩු තුන. ලෙඩ වුණාම ඒ අය ඇඳට වෙලා ඉන්නවා. අම්මට නිවාඩු නැහැ. හැබැයි බෝධිසත්වයා කිව්වා දැන් අම්මට ඇවිදින්න බෑ. අම්ම එක තැනකට වෙලා ඉන්න. මම ගිහිල්ලා කෑම හොයාගෙන දෙනම්. කෑම හොයාගෙන යනකොට එක දවසක් කැලයක් ඇතුලෙන් වලක් තියෙනවා. ඒ වල ඇතුලේ මිනිස්සෙක් කෑ ගහනවා වුණා. මං ගිහිල්ලා බැලුවා මොකಾದ මේ කැලේ ඇතුලේ මිනිස්සෙක් ඉන්නේ. ඒකම වැද්දෙක්. වලකට වැටිලා. ගොඩට එන්න විදියක් නැහැ. ඇතා මොකද කරේ? හොඬ වැල දාලා ගොඩට ගත්තා. ගොඩට අරගෙන ඉවර වෙලා කල්පනා කරා මේ මිනිස්සයා දැන් පාරට යන්න දන්නේ නැහැ. කැලේ අතරමං වෙලා ඉන්නේ. ඒ ගමන් තමන්ගේ පිට උඩින් තියාගෙන පාරට වෙනකන් ගෙනත් ඇරලුවා. ගම්මානෙට ගෙනත් ඇරලුවා. ඒ ගෙනත් ඇරලන ගමන් අර දුර්ජන අසත්පුරුෂ මිනිස්සයා මොකද කරන්නේ? ඇතාගේ පිට උඩ එන ගමන් ගස්වල කොළාතු කැඩුවා. ඒ කොළාතු කැඩුවේම ආපහු එන්න බලාපොරොත්තු වෙන පාර හොයාගන්න. ආපහු ගිහිල්ලා රජ්ජුරුවන්ට කිව්වා මහරජතුමනි මම දන්න කියන කැලයක ඇතෙක් ඉන්නවා. රජ්ජුරුවන්ගේ මගුල් ඇතා තනතුරට ඒ ඇතා නම් සුදුසුයි. ඒ වෙනකොට රජ්ජුරුවන්ගේ මගුල් ඇතා මැරිලා. මැරුණට පස්සේදී දැන් ඔය නැදුම්ගම රාජා මැරුණේ. මැරුණා මුළු රටම ඇඬුවනේ. මිනිස්සු කොච්චර ඇඬුවද? එතකොට ඊළඟ තනතුර වෙනුවෙන් කවුද එන්නේ? කතරගම වාසනා හස්තිය. ඒතර ඊළඟ කෙනෙක් හොයාගන්න එපේ. දැන් කතරගම වාසනා නොහිටියා නම් එහෙනම් එක්කෙනෙක් කුරු කරලා එපේ ගන්න. එතකොට රජ්ජුරුවා හිතුවේ නෑ මගුල් ඇතා මැරුණා දෙවණියෙක් හිටියේ නෑ. අර අසත්පුරුෂ වැඩි මිනිසයා කියපු වචනේ පිළි අරගෙන රජ්ජුරුව කිව්වා එහෙමනම් අපි ගිහිල්ලා ඔය ඇතාව එක් කරගෙන එමු. ඒ යනකොට ඇතා නෙළුම් විලකට බැහැලා ඒකේ ගොදුරු අනුභව කරමින් ඉන්නවා. ඈත ඉඳන්ම දැනගත්ත ඇතා මේ එන්නේ මාව අරගෙන යන්න. දලෙන් අල්ලගෙන කිව්වා යම් පුතා ගම රට බලාගෙන නගරයට යන්න. ඇතාට ශක්තිය තියෙනවා මුළු කැලයම විනාශ කරන්න. යුද්ධ කරන්න ශක්තිය තියෙනවා. හැබැයි හික්මීමක් තියෙනවා. දැන් බලන්න හික්මීමක් තියෙන මිනිහෙකුට හික්මීමක් තියෙන මිනිස්සෙක් උල්පීහි 100ක් ඒ මිනිස්යාගේ අතේ තිබුණත් අපිට එතනින් බය නැතුව යන්න පුළුවන්. විකුණන්න ගේනේව වෙන්න පුළුවන්. නැතිනම් gedara තියෙනේව වෙන්න පුළුවන්. කඩු කිනිසි පොරෝ ආවි ආයුධ මොනතරම් ඒ කෙනාගේ අතේ තිබුණත් අපි බය නෑ. මොකද හික්මීමක් තියෙන කෙනෙක්. අය හික්මීමක් නැති වුන් ඉන්නේ. මේ පැත්තේ අද උදේ hina වෙලා ඌට hina වුන් නැත්නම් ඊළඟ දවසේ පිහියෙන් එන්නා. සහෝදරයට පිහියෙන් අයින්නවා. අම්මට පිහියෙන් අයින්නවා. තාත්තට පිහියෙන් අයින්නවා. එහෙම අය අතරේ ආයුධයක් අතේ තියාගෙන පාර හිටියොත් අපි එතනින් යන්න බයයිනේ. හැබැයි ඇතාට හික්මීමක් තියෙනවා. ඇතා කල්පනා කරා නෑ මම කිපෙන්නේ නෑ. නගරයට ගියා. රජ්ජුරුව රාජමාලිගාවට එක්කන් ගිහලා ගැට ගැහුවා. ගැට ගහලා ඉවරලා කණ්ඩ දුන්නා. කන්නේ නෑ. බොන්න දුන්න බොන්නෙත් නෑ. නාවන්න හැදුවා ඒ කරන් දෙන්නෙත් නෑ. ඇතා කෙට්ටු වුණා. ඊට පස්සේ කිව්වා පුතා උඹව එක් කරගෙන ආවේ මගේ මගුල් ඇතා විදියට. ඇයි මේ කෑම බීම කන්නේ නැතුව ඉන්නේ? මේවා කණ්ඩ, මේවා අනුභව කරන්න. උඹ මගේ මගුල් ඇතා. ඊට පස්සේ කියනවා මහරජතුමනි මගේ අන්ධ මෑණියන් ගල් ගුහාවක නතර වෙලා මම එනකන් බලාගෙන ඉන්නවා. ඇයට කෑම නැතුව මම කවදාකවත් මේ කෑම කන්නේ නැහැ කියලා. බලන්න අද සමාජයේට දෙන පණිවිඩය මිනිස්සු පිළිගන්නේ නැහනේ අම්මා. ළමයි කඩවල් වලින් මම දණ්ඩ කියන ගෙවල් තියෙනවා. එක පැත් කාමරයක අම්මා ඉන්නවා. අනිත් කාමරේ පුතායි ලේලි දරුවෝ ඉන්නවා. අර අම්මා සම්බෝලයි බතුයි හදාගෙන වෙනම උයාගෙන කනවා. අර ළමයි කඩයෙන් ඉතා ප්‍රණීත කෑම ගෙනහලා අම්මගේ ඉස්සරහම අම්මට එක බත් ඇටයක්වත් දෙන්නේ නැතුව කෑම කනවා. නිසා මිනිස්සු ගොඩාක් වෙලාවට දෙමව්පියන්ට සලකන්නේ නැහැ. තිරිසන් සත්තු ළඟ ඊට වැඩිය ಗುಣ තිබිලා තියෙනවා. ඊට පස්සේ ඇතාගේ බණ අහපු රජ්ජුරුව ඇතා නැවත කැලයට බාර කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරන අර භික්ෂුන් වහන්සේට ඒ ඇතා වෙලා උප්පැත්තේ ලැබුවේ මමයි. එදා මාව කැලයෙන් එක් කරගෙන ඇවිල්ලා මාව පාව දුන්නේ කවුද? දේවදත්ත හාමුදුරුවෝ. වේදත් ඒ ගතිය තිබුණා. ඒ නිසා භික්ෂුන් වහන්සේට අවසර දුන්නා දෙමව්පියෝ පෝෂණය කරන්න. දැන් අර භික්ෂුන් වහන්සේ යනවා ලැබෙන දාන කොට සම්මත තාත්තට දෙනවා. ලැබෙන සෙරිදි රෙදි නිහම්බ වෙන ඉස්සර දැන් සිවුරු තියෙන්නේ.
ඒ රෙදි වලින් මොකද කරන්නේ? භික්ෂුන් වහන්සේ ගිහිලා ඒ දෙමව්පියන්ට රෙදි මහලා දෙනවා. ඉස්සර සිවුරු මහ ගන්න එක රෙදි කෑලි දෙන්නේ. ඒව ගෙනහල්ලා කපලා පඳු පොවලා සිවුරු හදා ගන්නවා. අතීතයේ තිබුණේ එහෙමයි. දැන් කඩෙන් කෙලින්ම සිවුරම ගන්න පුළුවන්. ඒ අතරට භික්ෂුන් වහන්සේට සිවුරු නැති වුණාම අර දෙමව්පියෝ ඇඳලා අයින් කරන, ඉරිලා වීසි කරන රෙදි කෑලි එකතු කරගෙන සිවුරු පෙරවගත්තා. ආන් ඒ වේලාවේදී මේ කේලම භික්ෂුන් වහන්සේලා විසින් භාග්‍යතුන් වහන්සේට සැලකරා. භාග්‍යතුන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ මේ අසවල් භික්ෂුන් වහන්සේ උන්වහන්සේට ලැබෙන දාන ටිකත් අම්මටයි තාත්තටයි දෙනවා. සිවුරු ටිකත් මහගණ්ඩ දෙන රෙදි ටිකත් අම්මටයි තාත්තටයි දෙනවා. භාග්‍යතුන් වහන්සේ මේක ගැලපෙන්නේ නැහැ. අපිට ලැබෙන දේවල් ඔය උන්වහන්සේට ලැබෙන දේවල් ගිහියන්ට දෙනවා. බුදුහාමුදුරුවෝ කරුණ විමසනවා මහණෙනි මේ කියන කාරණාව ඇත්තද? උඹ වහන්සේට ලැබෙන දේවල් දුන්නද? ඊට පස්සේ කියනවා ඔව් භාග්‍යතුන් වහන්සේ මම උඹ වහන්සේ දේශනා කළට පසුව මම මගේ දෙමව්පියන්ට ඒ උපස්ථානය කරා. බුදුහාමුදුරුවෝ පළවෙනි සාදුකාරය දීලා නැවත අහනවා මහණෙනි නුඹ එවැනි දෙයක් කරාද කියලා. නැවතත් කියනවා ඔව් භාග්‍යතුන් වහන්සේ මම නැවත වතාවක් කියනවා මගේ දෙමව්පියන්ට මට ලැබෙන දේවල් දුන්නා. තුන්වෙනි පාර නැවත වතාවක් අහනවා ඒ තුන් වතාවම බුදු මිවින් සාදු නාද පවත්වනවා වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි අර මව්පිය උපස්ථානය අගය කරන නිසා. ඒ නිසා හොඳට මතක තියාගන්න දෙමව්පියන්ට සලකන්න අවස්ථාවක් ආවොත් ඒ අවස්ථාව කවමදාකවත්ම බිරිඳ නිසාවත් ස්වාමියා නිසාවත් නැති කරගන්න නම් එපා. දැන් ගොඩක් වෙලාවට පිරිමි හරි උජාරුවෙන් හිටියට ඇත්ත කතාව ගෑනිට බයයිනේ. ඇත්ත කතාව ගෑනිට බයයි. අම්මා තාත්තට සලකන්න එපා කියලා කියන්නේම කවුද? ගෑණි. බිරිඳ තමයි කියන්නේ. ඔයා ඔක්කොම කර ඉන්නකො බලන්නකො අපිට වෙන දේවල්. තමන් මේ ලෝකෙට ජාතක කරපු තාත්තට මේ ලෝකෙට වදාපු අම්මට සලකන්න එපා කියලා බිරිඳ කියනකොටම පොඩ්ඩක් පස්සට යන්න ඕනේ. ළඟටම ඉන්නතෝ පොඩ්ඩක් පස්සට ගිහිලා අත දිගෑරලා හයියෙන්ම ගහන්න ඕනි කනට. ගහලා කියන්නේ එක අම්මා දෙක බිරිඳ. කැමතිනම් හිටපන් නැතිනම් දැම්මම අකුලගෙන ඵලයක්. සමහර බිරින්දෑවරු ඉන්නවා අම්මා බලන්න යන්න ස්වාමියාට අවසර ගන්න වෙලා තියෙනවා බිරිඳගෙන්. සමහර ස්වාමිවරු ඉන්නවා තමන්ගේ අම්මට තාත්තට සලකන්න යන්නේ බිරිඳට හොරෙන්. එහෙම මිනිස්සු ඉන්නවා. මම දන්න කියන ඕනි තරමක් ඉන්නවා. හැබැයි ඒ ගෙවල් වලට දැන් ස්වාමියාගේ අම්මා තාත්තා බලන්න යනකොට බිරිඳට කියලා අවසර අරගෙන ඒක අස්සම් කරගෙන ඒ ඔක්කොම කරගෙන යන්න ඕනේ. ගිහිල්ලා එන වෙලාවක නෙමෙයි රෑ වෙනකන් ඉන්න නැතුව එන්න ඕනි හොඳේ. එහෙම එන්නත් ඕනි මිනිහා බයයි. හැබැයි ගෑණිගේ අම්මා එනවා. බිරිඳගේ අම්මා එනවා. එනකොට අපේ අම්මා එනවා කියලා එවුන්දට ඉතින් ගෙනියන්න තියෙන වළම්බාන රෙදි කෑල්ල පවා ආපහු හදලා දෙන්න ඕනි ගෙනියන්න. ඒවට අවසර තියෙනවා. ස්වාමියාගේ අම්මට සලකන්න අවසර නැහැ. දැන් අපි නිකමට ගමුකෝ ව්‍යාහාර කරන භාෂාව ගත්තොත් ගෑණි සහ මිනිහා කියලානේ කියන්නේ. එතකොට ස්වාමියාගේ අම්මා එනකොට බිරිඳ කියන්නේ මොකද්ද? අන්න ඔයාලගේ අම්මා එනවා. කාගේ අම්මද? ඔයාලගේ අම්මා එනවා. බිරිඳගේ අම්මා එනකොට මොකද්ද කියන්නේ? ආන් අපේ අම්මා එනවා. බිරිඳගේ අම්මා අපේ අම්මා. මිනිහගේ අම්මා ඔයාලගේ අම්මා. බලන්නකො වෙන් කළ තියෙන විදිය. ඒ නිසා කසාද බඳිනකම් දෙමව්පියන්ට සලකනවා. කසාද බඳිනකම්ම දෙමව්පියන්ට සලකනවා. එතනින් එහා ලෝකයක් නැහැ. අම්මා තාත්තා හැරුණකොට වෙන ලෝකයක් නැහැ. බැඳලා 3 මාසෙ ගියාට පස්සේදී ටිකෙන් ටික විස බීජ දානවා. සහෝදරවරු කොටවනවා. සහෝදරවරු කොටවන මේ ඔහෙටම කරලා හරියන්නේ නැහැ. ඔයාට නංගි තමයි ලොකු. අයියලා ගෙදරටම කරන්නකො. එයාගේ පැත්තේ ඥාතින්ට කඹරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ගෑණිගේ පැත්තේ මිනිසුන්ට ආය එල්ලි වෙනකන් හරක් වගේ බර ඇද්දත් ප්‍රශ්නයක් නැහැ.